මම ඉතින් බැලුවනේ බොරු කිව්වද දන්නේ නැහැ. කවුද අරයා? මන් දන්නේ නැහැ. ඉතින් ඇත්ත කිව්වත් දන්නේ නැහැ බොරු කිව්වත් දන්නේ නැහැ. කවුද? උඹලා කියන් මහින්ද මාත්‍යා දින්නද නැද්ද? ඒ උනාට දිනද නැහැ කියලා කට්ටක් කියනවා. ඒ ඔය කොයිලා ඒ කිව්වේ? මට නම් වැඩක් නැහැ. ඉතින් හත්ලාම ඉඳලා වැඩක් නැහැ. කොයි වෙලාවේ? මහින්ද මාත්‍යා කොච්චර හොඳයි. පතුර බවුලා. මම 2008 යුදහමුදාට ගියේ මැරෙන්න ගියේ. වැඩක් වුණේ නැහැ පැනලාව මැරෙන්න ඉස්සෙල්ලා. අද යුද්ධයක් ඇතුණා මම යන්නේ නැහැ මචං. මිනිස්සු මහින්ද මාත්‍යාට කෙලේ වුණේ කලකුවේ නැහැ. දෙමළත් එකයි බෙට්ටත් එකයි හොඳේ. ඌ කොමත් එකයි වැඩක් නැහැ. ඔබ දෙමළ බෙට්ට කරලා දැම්ම නේද? මම අඬන තරම් මහින්ද මාත්‍යාවත් අඬන තරම් ඔබ හින්දා මහින්ද මාත්‍යාවත් අඬන්නේ නැහැ මේ තරම්. මම ඒකට දුක මම කොයිතරම් දුක් වෙනවද මේ මහින්ද මාත්‍යා මගේ හත්තලා මේ රත්තරන් මිනිස්සයා නැති වුණා. අනේ අම්මේ මේක රටේ ප්‍රශ්නයක්. හොඳේ කමේ ප්‍රජාතන්ත්‍රවාදියෝ මෙතන දාන්නේ. ඒ කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටේ මේක රටේ ප්‍රශ්න වලට අත දාන්න බෑ උඹලා හොඳේ. වැඩක් නැහැ. ඉතින් ඒක වෙන්න උඹ දාන්නේ මොකද? කන්ද දුන්නේ නැහැ නේ මහින්ද මාත්‍යාට දුන්න නම් අපි මයික් එක බන් දුන්නේ ඔක්කොම තුපුන් කියපින්ද. වැඩක් නැහැ කතා කරලා උඹලා නේ. බං ඌ ලක්ෂ ගාණක් දෙන්න ගිහම අපිට බං නිකන් ඉන්නේ නැහැ. අපිට තියෙන්නේ කියලා රට දුන්නා. මහින්ද මාත්‍යා නැතුව ජීවත් වෙලා මොකටේ බලාවෙන් මේ රටේ. ඒක අපේ පිරිසන මයික් ඌද කන්න දීලා මහින්ද මාත්‍යා හිටියනම් අද ඒ මයින්ද මාත්‍යා මතක සබම් මට අනේ අම්මේ මහින්ද මාත්‍යා හිටියනම් මං අවුරුදු 23ක් යනවා බීලා නැහැ මචං හොඳේ. ඔබ කන්දේ දවසේ බිව්වේද? අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. ඕක ප්‍රශ්න නෙමෙයිනේ. ඔව් ගැටලුවක් නැහැ. සාක්කුවේ දාගන්න ඕන. උන් සාක්කුවේ දාගන්න. අයියා සාක්කුවේ දාගෙන ගියත් මහින්ද මහත්තයා දාගෙන මම ඡන්ද දෙන්නේ මචං. මොකද මම එමය කියන්නේ මම ඔයට ඕන නම් එන්නේ කියන්නේ මට ඕන නම් හත් වරාමේ රණිල් කවුද මම කවුද? රණිල් කවුද මම කවුද? ඒ කියන්නේ ඔව් රණිල් කවුද මම කවුද? රණිල් ඔබ කොච්චර බුද්ධිමත්ද? රණිල්ට වැඩිය මම අනේ අම්මේ වැඩක් නැහැ මට ඡන්ද ඉල්ලන්නකෝ මම මට ඉල්ලන්නේ නැහැ ගේ ඡන්දේ. බලන්න කිසු කතා කරන්නේ මට නම් ඡන්ද ඉල්ලන්න බෑ ඕම කිව්වන්නේ කොරකවත් ඉල්ලන්නේ මම නම් ඒ රණිල්ල කිව්ව ඉල්ලන්නේ කියලාද? මම නම් ඉල්ලන්නේ ඡන්දේ මට නම් බෑ ඡන්දේ ඉල්ලන්න මට අනේ බෑනේ කොහොම හරි ඉල්ලමු ඉතින්. අනේ මන් දන්නේ මම ඔබ ඇත්ත කියපන් මේ ඔබ TN එකට ගිහින් පොඩ්ඩයිට බං පොඩ්ඩයිට ප්‍රශ්නයක් තියෙනවා අද විසම ප්‍රශ්නයක් තියෙනවා මෙතන ප්‍රශ්නයක් තියෙනෝනේ මම බැලුවේ මොකද්ද නාලිකාව කියම් මට හරි ඒක මට ඇත්ත කියම් මට දැන් ඇත්තම කියහ දින්නද නැද්ද දින්නද නැද්ද අන්න ඒකනේ මට ඇහුණනේ සද්දේ මට සද්දෙත් ඇහුණ කමන්නේ ඒකට කමන්නේ ඒකට කමන්නේ නැහැ මට ඡන්දේ ඉල්ලන්න බෑනේ මට ඉතින් ඒකනේ මේ ප්‍රශ්නේ දැන් මෙතන තියෙන්නේ අත්තානේ ඒකනේ ප්‍රශ්නේ බං මට මහින්ද මාත්‍යා ඡන්දේ ඉල්ලන්න බෑ වුණා මට නම් බෑ මහින්ද මාත්‍යාගේ මුණ බලාගෙන විපක්ෂ ඡන්දේ ඉල්ලන්න ඒවරු බෙන්නකම යකෝ රණිල් මේ පවුල කන්නේ ඉල්ලපන් ඡන්දේ බෑ මට නම් බෑ ඕනනම් කරන්න බෑ මට නම් බෑ අනේ මන් දන්නේ මට මොකක් වුණාද කියලා හස්සු වලා ඡන්දේ ඉල්ලන්නත් බැලු ඡන්ද දාන්නත් බැලු මොන මගුලක් කියවනවද මන් දන්නේ පිසුනේ කියවන්නේ මට නම් ඔන්නවා කියන්න නම් එපා මට නම් පිස්සු වගේ නිකන් මට ඔන්න කමන්නේ අපේ ගෙදර උයන්නේ ඉන්නේ මොකක් යන්නේ මොකද උයන්නේ පිස්සුවක් තියෙනවද මට කියන දේ මට යනවා මම කමන්නේ තමන්නේ උයනවා මොකෝ දිලීප අවුලක් නැහැ බං අවුලක් දිලීප ඔබ TN එකත් එක්ක ගහපු දිවිසු මොකද්ද බං ප්‍රශ්නයක් නෑ හොඳේ මම ඔන්න එකනේ වලේ පටවනේ මිනිස්සු අත්තලා මට කන්නේ නැතුව මම ඉන්න බෑ කියලා දෙද්දි ඔය
මේක මේ රටේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් ගමු. මහින්ද මාත්‍ය දින නැතුව වෙන කවුරුද දිනන්නේ? දැන් අර දිනන්නේ. නැතුව ඉතින් මන් දිනන්නේ. මන් දන් දෙල්ලපු එකක්. ඉතින් උඹට දුක නැද්ද? මම නම් අනේ මන් දන්නේ මං කාට හරි පෙන්නුවා ඡන්දගෝලේ මම නම් කාටද මම මෙන්න මේව කළා මෙන්න මේව පුලත් ගලේට මචං හොදේ මෙන්න මේව කළා අඩෝ අවලංගුයිනේ. ඒකනේ මම නෑ ඉතලා ඒකනේ මම පෙරදුරේ. මට නම් ඉතලා වෙලන්නේ ඉතිලා ඒක නා උඹ ඡන්දේ අවලංගුයිනේ. ඡන්දේ මේව කොල්ල කච්චිර ගැව්වේ මේව කොල්ල ඉතින් අවලංගුයි උඹ ඡන්දේ. අනේ මට ඉතින් අනේ අම්මේ මට ඉතින් උදේ කියන අයින් වෙලා ගියාලු මට ඉවතකයි නෑ ගියා තලාවේ ඉතින් අනේ මේ රටේ නායකයා අනේ අම්මේ කියන්නේ දාලා ළමලා කාලා කියන්නේ යන්නේ අන්නේ කොදින නගන් හරි පරදිනකන් හරි ඉන්නේ ඒකනේ වා. ඊළාලා ගියා යන්නේ මරුන් නෑ බල පාර දින්නවා. මන්න කමන්නේ ඉතින් කොහොම කරුවක් කමන්නේ මං ඉල්ලපු එකක් මොකෝ මටරන් කො එකයි අවුලන්නේ හොඳේ මම නම් ප්‍රශ්නයක් නෑ මේකන එතන ප්‍රශ්නේ තියෙන්නේ රටේ ප්‍රශ්නේ නේ රටේ ප්‍රශ්නේ වෙච්චාම මේක හත්තු වලාමේ රට විකුණලා හරියන්නේ නැහනේ මම නම් කියන්නේ ඉතින් මහින්ද මාත්‍යාර ඡන්ද දෙන්නේ කියලා. ඕලා නම් කමන්නේ ඕලා මට ගහන්න එපා හොඳේ. මම නම් මහින්ද මාත්‍යාර දවයි සමියන් හොඳේ. ඒකෙත් ගිහලා මම ඡන්දෙලා යල්ලා දැන් යා අපිත් මයින්ද හදලා මේව කොල්ල තුන්නේ වෙන මේව කොල්ල තුන්නේ මම නම් දන්නේ ඉතින් අත්තලාවේ මම නම් දන්නේ ඔන්න වණන් කියන්න එපා මට නම් ගහන්නත් එපා මම මහින්ද මාත්‍යාර දුන්නේ හොඳේ මහින්ද මාත්‍යා කියන්නේ මගේ පණ මට නම් වැඩක් නැහැ ඉඳලා මම මහින්ද මාත්‍යා මට නැතුව මට දැන් මහින්ද මාත්‍යා බලන්න ඕනේ මට මහින්ද මාත්‍යා බලන්න ඕනේ මහින්ද මාත්‍යා බැලුවොත් කමන්නේ මහින්ද මාත්‍යා කමන්නේ මහින්ද මාත්‍යා ඉතින් ඕනේ මට මොකද මහින්ද මාත්‍යා මම මහින්ද මාත්‍යාට ඕනේ අනේ මම මහින්ද මාත්‍යා දෙකට ගාවුනා බං අන්න කමන්නේ ඒකට කමන්නේ මම මොකෝ මහින්ද මාත්‍යාට තන්ද දුන්නේ එකක් අන්න මොන්නම බේනවයි අන්න මෝ බා මාර විනියෙක්නේ මම මහින්ද මාත්‍යාට පණ වගේ තන්ද දුන්නේ හත්තු වලන් මෙන්න මෙහෙම බූ තියන්න වටින්නේ නෑනේ බං එක වෙලාවකට එකක් කියන්න නැහැ නේ මට ගහන්න එපා හොඳේ මට ගහනවා හොයලා ගහන්න නැතුව අනේ ඉතින් මට ගහන්න මොකටද මම නම් අනේ අම්මේ තන්දිල්ුවේ නැහනේ උඹට ගහන වස්තු දානවා බං ප්‍රශ්නයක් නෑ ඔයාලට ඕන ගහන්න මට පස්නේ බෑ මට ගහලා දාන්න මුහුදට දාන්නවා මූදර දාන්න බෑ ගහන්න මාව බල්ලට කන්න දාන්න බල්ලෝ කන්නේ හැරෝ මාව වටිනවා මහින්ද මාත්‍යානේ රට වටින්නේ ඔන්න මයින්ද මහත්තයා යනවා අනේ අම්මේ ඉතින් මේ රට නිසා කරු මිනිහට ඡන්ද ගාලා දුන්නේ නැහනේ මේ සිංහලයාගේ හැටනේ අත්වලාවේ අද කාපු එක හෙට මතක නැති මේ සිංහලයට රට ගැන අනේ අම්මේ මන් දන්නේ රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සුયો තමයි දුන්නේ මේ කොළොන් ආසනේ ඉන්නේ හොඳ මිනිස්සුયો මම ඒ ගැන සතුටු වෙන හොඳ ඒ වුණාට වැඩක් නැහැ නේ රට පරාදයිනේ ලක්ෂ දෙනෙක් මට නම් වැඩක් නැහැ හිඳලා වැඩක් නැහැ හත් වලාමේ රටමන මොනවා ගුලක්ද මන් දන්නේ නැහැ කියවනෝ ඉවරෙකුන්නේ ඉවර වෙන්නේ නැහැ ඒක හත් වලාමේ මට නම් ඔන්න වැඩක් නැහැ හිඳලා වැඩක් නැහැ මට නම් අනේ අම්මේ ඡන්ද කැලලවත් දෙන්න තිබුණා නම් මහින්ද මාත්‍යාට බුදු අම්මේ මට නම් අනේ අම්මේ මන් දන්නේ නැහැ කොහොම කරන්නද දැන් අපි ආතු කොහොමද රජකගේ ඉච්චමනුත් එන්නේ අද නිකන් ගෙදර ගියමුත් අම්මේ අක්කලාවේ ගෙදර ගියා මට නම් වැඩක් නැහැ ඉඳලා උතේ මට නම් වැඩක් නැහැ අනේ අම්මේ අපේ මිනිස්සයා අල්ලපු ගමේ මිනිස්සයා අර මේ වුණා හත්තු වලා මේ රට උඹලට ලයිට් දුන්නේ කවුද කියපන් මට නෑ කියාන් රටට අතට එක වැඩක් නෑ උඹට හරි උඹට තන්දෙන මේ මට වැරදුනා හොඳේ උඹට ලයිට් දුන්නේ කවුද කියන්කෝ නැගින්න හත්තු වලා මේ රටේ අනාගතේ අපේ අතේ පුතේ හොඳේ මෙතන හොඳයි උතන ගැඹුරයි නේ බා අර ගලවටින් තියෙන වාඩි කරනවා නේද
අනේ අම්මේ මට නම් බෑ. මයින්ද වාස්‍ය අපරාධ කෙරුවා මුලායි මාත් එක්ක එකට ඉඳලා. අනේ අම්මේ අයියෝ මට නම් බෑ. අනේ බුදු අම්මේ බණිකා මැරිච්ච වගේ නදන්නේ බා. මේ රටල දලදායි මිතරණයි. ඒ රට අර ඔය තමගේ පන්සල් වීඩියෝ කරනවා. Nokia